අපි පොඩි වැඩක් කරමුද? ඔක අමතක කරලා මෙතෙන්ට එන්නකෝ. රයිට් පොඩ්ඩයි ඉන්න. ඔයාලා ඇත්තටම බෙදනවා කියන එක දන්නේ නැහනේ. බෙදනවා කියන එක ඇත්තම කතාව මේක. හරිද? බෙදනවා කියලා කියන එක ගණිතයේ අර්ථයක් කියන මෙන්න මෙහෙම. දැන් හිතන්න. දැන් 20 බෙදීම 4. උත්තරේ කීයද? 5යි. ඔයාලා ඒක ගත්තේ කොහොමද? ඈ? 24න් බෙදලා ගත්තේ. 5යි කියලා හිතුවේ කොහොමද? මෙන්න මෙහෙමයි ගන්නෙ. 20ට 24න් බෙදලා උත්තරේ 5 වෙන්නේ කොහොමද දන්නවද? 20න් 4ක් අඩු කරනවා. හරිද? කීයද? 16යි. ඊට පස්සේ මම ඒකෙන් 4ක් අඩු කරනවා. කීයද? ඈ? 12යි. ඊට පස්සේ ඒකෙන් 4ක් අඩු කරනවා. කීයද? 8යි. ඒකෙන් අඩු කරනවා 4ක් කීයද? 4යි. ඒකෙන් අඩු කරනවා 4ක් කීයද? බිඳුවයි. මං කී පාරක් අඩු කරාද? 5 පාරක්. ඒ නිසා තමයි උත්තරේ 5 වුනේ. තේරෙනවද? බෙදනවා කියන එක ඕක. තේරෙනවද? බෙදනවා කියන්නේ ඕකට. දැන් ඒ කියන්නේ හිතන්නකෝ දැන් 100 10න් බෙද්දාම උත්තරේ 10 වෙන්නේ 100 10න් අඩු කර එනකොට 10 පාරක් අඩු කරද්දි 100 නැති වෙලා යනවා. ඒ නිසා තමයි උත්තරේ 100 උනේ. තේරුණාද? එහෙනම් මම ඔයාලට කියනවා 4 හරිද? බිඳුවෙන් බෙදන්න කියලා. හරිද? පොඩ්ඩක් ඉන්න දැන්. හරිද? 4 බිඳුවෙන් බෙදන්න කියලා කියනවනේ. එතකොට 4 බිඳුවෙන් බෙදනවා නම් 4ෙන් ඔය අඩු කරනවා කීයක්ද? බිඳුවක්. උත්තරේ කීයද? ඈ? 4යි. ඊට පස්සේ ආයෙත් 4ෙන් අඩු කරනවා බිඳුව. කීයද? 4යි. ආයෙත් 4ෙන් අඩු කරන බිඳුවක් කීයද? 4යි. ආයෙත් අඩු කරලා බලමු අඩු වේද කියලා. කීයද? ආයෙත් අඩු කරලා බලමු. දැන් කවද වෙනකන් ඔයා මේක කරන්නද? මැරෙනකන් කරන්න ඕන. ළමයි ඇයි එහෙම වෙන්නේ? ඕක අර්ථ දැක්වෙන්නේ නැහැ. තේරුණාද? මේක අර්ථ දැක්වෙන්නේ ගණිතයට කරන්න බැරි වෙච්ච ගණිතයේ තියෙන භයානකම දේ තමයි බිඳුවෙන් බෙදනවා කියන එක. ඒ නිසා මතක තියාගන්න සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුනොත් උත්තරේ බිඳුවයි නෙමේ. ඒක අර්ථ විරහිතයි. ඒක තාම කාටවත් හොයාගන්න බෑ කොච්චරක් අඩු කරාද කියලා අර තාම කවුරුත් දන්නේ නැහැ. තේරෙනවද කතාව? ඒ කියන්නේ බෙදීම කියන සංකල්පෙන්නේ ඔතනින්. එතකොට අපිට කියන්න බෑ සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවම උත්තරේ බිඳුවයි කියලා කියන්න බෑ. ඒකට අපි දෙන උත්තරේ තමයි ළමයි අර්ථ විරහිතයි. අර්ථ නැහැ කියලා කියන්නේ. දැන් කොහේදී හරි දැක්කොත් සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදලා උත්තරේ මොකද්ද? අර්ථ නැහැ. හැබැයි බිඳුවකින් බෙද්දොත් ඒක බිඳුවයි. තේරෙනවද? බිඳුවකින් බෙද්දාට පස්සේ ඒක බිඳුවයි. හරි? ඒක ප්‍රශ්නයක් නැහැ. ලක්ෂයක් 100 බෙදුවොත් බිඳුවෙන් උත්තරේ අර්ථ නැහැ. හැබැයි බිඳුව බෙදුවොත් 100ෙන් උත්තරේ බිඳුවයි. තේරුණාද? රයිට්. එහෙනම් මතක තියාගන්න සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදීම අර්ථ දැක්වෙන්නේ නැහැ ගණිතයේ. හොඳේ? රයිට්.